ආයුබෝවන් යාළුවනේ. අද මුළු මහත් ලෝකයම මවිතයට පත් කරමින් ඉතාමත් උණුසුම් පුවතක් වාර්තා වෙනවා. ඒ දශක 3කට අධික කාලයක් ඉරානයේ ඉරණම තීරණය කළ ප්‍රබලතම නායකයා වූ අයතොල්ලා අලි ඛමේනි ඊශ්‍රායලයේ සහ ඇමරිකානු ප්‍රහාර හමුවේ අද දින ජීවිතයෙන් සමුගෙන ඇති බවයි. හොඳයි. දැන් අපි බලමු කවුද මේ අයතොල්ලා අලි ඛමේනි කියන්නේ කියලා. අයතුල්ලා අලි ඛමේනි කියන්නේ ඉරානයේ ජනාධිපතිවරයාටත් වඩා ඉහළින් සිටමින් රටේ හමුදාව අධිකරණය සහ සියලුම තීරණ පාලනය කළ සැබෑ නායකයයි. ඔහු තමන්ගේ රටේ ජනතාව පාලනය කළේ ඉතාමත් දැටි ආගමික නීතිරීති මාලාවක් යටතේ. විශේෂයෙන්ම බටහිර සංස්කෘතියට හිස නොනමා ඉස්ලාමීය අනන්‍යතාවය රැක ගැනීමට ඔහු ජනතාවට දැඩි නියෝග පනවා තිබුණා. ඇතැම් පිරිස් ඔහුගේ දැඩි පාලනය විවේචනය කළත් රටේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටි නිසා ඉරාන වැසියන් විශාල පිරිසක් ඔහු වීරයෙකු ලෙසයි සැලකුවේ. ලෝක දේශපාලනය දෙස බැලීමේදී ඇමරිකාව සහ ඊශ්‍රායලය වැනි බලවත් රටවලට ප්‍රසිද්ධියම අභියෝග කළ එකම නායකයා ඔහු බව කිව හැකි. ඉරානය න්‍යාෂ්ටිය බලවතෙකු කිරීමටත් මැද පෙරදිග කලාපයේ ප්‍රබලතම හඬ බවට පත් කිරීමටත් ඔහු මූලිකත්වය ගත්තා. ඔහුගත් තීන්දු තීරණ ලෝකයේ බල තුලනය වෙනස් කිරීමට තරම් ප්‍රබල වුණා. මෙන්ම ශ්‍රී ලංකාවට ඔහු ඉතාමත් සමීප මිතුරෙකු ලෙසයි කටයුතු කළේ. ලංකාවේ වාරිමාර්ග සහ විදුලිය දියුණු කිරීමට විශාල ශක්තියක් වූ උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය සඳහා ඉරානයෙන් ලැබුණු මූල්‍ය සහ තාක්ෂණික සහාය පිටුපස සිටියේ ඔහුගේ දැවැන්ත හෙවණැල්ලයි. ඒ වගේම ලංකාව ඉන්ධන සහ ආර්ථික අර්බුදවලට මුහුණ දුන් අසීරු අවස්ථාවලදී සහනදාය ලෙස උදව් කරමින් ඔහු අපේ රටට විශාල ශක්තියක් වුණා. දශක ගණනාවක් ලෝකයේම තැතිගැන්වූ තමන්ගේ මතය වෙනුවෙන් නොබියව පෙනී සිටි මේ ප්‍රබල නායකයාගේ සමුගැනීමත් සමග ලෝක දේශපාලනය මීළඟට කොයිබට ගලා යයිද? මේ ගැන ඔබේ අදහසත් පහතින් කමෙන්ට් කරන්න. මේ වගේ තොරතුරු තවත් දැනගන්න අපේ channel එක subscribe කරන්න.